අරහං බුදු ගුණය. සෝ භගවා ඉතිපි අරහං අරහං වතසෝ භගවා භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි භගවන්තං අරහන්තං සිරසා නමාමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අරහං නමැති උතුම් මාර්ග ඥානයෙන් සියලු කෙලෙසුන් දුරින්ම දුරු කළ හේන්ද නැවත බුදු සිත තුල කෙලෙස් නූපදින හේන්ද රහසින්වත් පව් නොකළ හේන්ද සංසාර චක්‍රයේ අරසිඳලු හේන්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අවිද්‍යා සංකාර විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා ව්‍යාධි මරණයන් ඉක්ම වූ හේන්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ යසස කීර්තිය ධනය බලය ශීල සමාධි ප්‍රඥා ධානාදී කිසි දෙයකින් මානයෙන් උඩඟු නොහෙයින්ද ඇසින් රූප දැක කනින් ශබ්ද අසා නාසයෙන් ගඳ සුවඳ දැන දිවෙන් රස දැන ශරීරයෙන් ස්පර්ශ ලබා මනසින් අරමුණුගෙන ඒ අරමුණු කෙරෙහි නොවැළුණු හේන්ද නැවත නූපදින පරිදි සියලු ක්ලේශයන් දුරු කළ හේන්ද සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු වන හේන්ද පූජාර්හ අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේද සුදුසු වනසේක මාගේ බුදුරජාණන් වහන්සේ වාසනා සහිත සකල කෙලෙසුන්ගෙන් මිදුණු හේන්ද කෙලෙස් සතුරන් සතර මග නැනින් නැසූ හේන්ද කෙලෙසුන්ගෙන් මිදී අතිපාරිශුද්ධ සන්තාන ඇති හේන්ද අරහං නම් වනසේක.
මාගේ බුදුපියාණන් වහන්සේ අරහං නම් වනසේක.